නෑ කියලා මම දන්නවා. කාලෙකින් විහාරස්ථානය මේ විදියට එළිය වුණේ නෑ සහ සංවිධානය එතුමට තව ශක්තියට කවුරු හෝ සම්බන්ධ වුණා නම් ගායක සභාව හෝ සම්බන්ධ වුණා නම් ප්‍රදේශයේ තරුණ පිරිස මම හිතන්නේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න එතුමත් එක්ක තවත් මේ පින්කම සාර්ථක වෙනවා. මොකද මේ පින්කම් පිළිබඳව පණිවිඩය ගිහිල්ලා නැහැ අපේ දායකයන්ටවත් හරියට. අපේ දායකයන්ට පින්කම පිළිබඳව දැනුවත් නැහැ. අපිත් එක්ක දැන් කතා කළා මේ වගේ පින්කමක් තියෙන බව ආරංචි උනේ මේ දැන් කියන වගේ සිහිපත් කළේ. එතකොට එහෙම දැනුවත් වීමක් වුණා නම් ප්‍රචාරය ගියා නම් ඒ කියන්නේ මේ ඒ අයට මේ පින්කම පිළිබඳව දැනුවත් වුණා නම් මෙතන මහා සෙනගක් රැස් වෙන බව මම දන්නවා. කොහොම නමුත් පින්කම මේ වෙනකොට බොහොම හොඳින් සංවිධානය වෙලා විශාල පිරිසක් පැමිණිලා ඉන්නවා. අපි පැමිණි හැමදෙනාම බොහොම ආදර ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා පිළිගන්නවා අපේ අසංක මහත්මිය වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරලා එතුමා බලාපොරොත්තු වෙනවා බන්දුසේන හිරිමුතුකඩ ආදරණීය 100ට පින් අනුමෝදන් කරන්නට අසනීපව සිටින එම්මා සෝමාවතී අත්තම්මට සෙත් ප්‍රාර්ථනා කරන්නට දෙමාපියන් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම මියගිය හදිසි අභාවයටපත් වුණු දිදුල සංදීප පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට වගේම පින්කමට සම්බන්ධ වන ලොකු කුඩා ඔබ හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරනවා. එහෙමනම් අසංක කුමාරී හිරිමුතුගොඩ මහත්මයාට ඒ වගේම විදේශගතව සිටින දිනේෂා පියුමිනි හිරිමුතුගොඩ ආදරණීය සහෝදරියට මේ පින්කම සිද්ධ කරලා කාලෙකින් මේ ප්‍රදේශය තුල කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අපේ දායකයන්ට අවස්ථාව ලබා දීම අසංක මහත්මයා කරපු ලොකු පින්කමක්. ඒ පින් බලයෙන් එතුමට මෙවැනි වූ කටයුතු තවත් සාර්ථකව සිද්ධ කර ගන්නට කායික මානසික සුවය සහනය